LTT සංවිධානයේ දේශපාලන අංශයේ නායිකාව වශයෙන් හිටපු තමලනී ජයකුමාරන් මැතිණිය ග්‍රන්ථයක් ලියලා ඒක සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. තමලනී ජයකුමාරන් මැතිණිය ග්‍රන්ථයක් ලියලා ඒක සිංහලටත් පරිවර්තනය වෙලා තියෙනවා. අපිට මේ සමාජ වෙබ් අඩවි පාලනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. හැබැයි සමාජ වෙබ් අඩවි නීති විරෝධී කටයුත්තක් කරනවා නම් මේ රටේ ජාතික සමගිය විනාශ කරනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න ලෑස්ති. දැන් සමහර වෙලාවට මේ මාධ්‍ය අයිතිය වල්බూరు නිදහසක් විදිහට සමහරු පාවිච්චි කරනවා. දැන් මේවා පිළිබඳව අපිට අලුතෙන් හිතන්න කාලය ඇවිල්ලා තියෙනවා. දැන් අපි පනත් වෙනස් කරගෙන යනවා. අපේ රටේ නීති ප්‍රතිසංස්කරණ ඇති කර. අපේ රටේ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත වෙනුවට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතීන්ට අනුකූල ඊට වැඩිය හොඳ පනත් ගේන්න ඕනේ කියලා යෝජනා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ජාත්‍යන්තරය අපිට කුමක් කිව්වත් ජාත්‍යන්තරයේ කුමක් කිව්වත් මේ රට ලේවිලක් කරන්නට දරන උත්සාහයන් වළක්වන්න අපි අවශ්‍ය වුණොත් මෙතෙක් මේ ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක නොකර තිබුණාට අපි ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. මේ වගේ තත්ත්වයක් රටේ ඇති වෙන්න ඉඩ තියන්න එපා. මේ වගේ තත්ත්වයක් රටේ ඇති වුණොත් කිසිසේත් අපෙන් සමාවක් නැහැ. අපි නීතිය ක්‍රියාත්මක කරනවා. නීතිය දරදඬු එකක් වෙන්න පුළුවන්. ඒක draconian, it may be a draconian law. You can give whatever the interpretation you will give, but still we are ready to implement these things. මේ සමහර වෙබ් සමාජ වෙබ් මම කියනවා මම නිර්වාය කියනවා මේ ලංකා e-news කියලා එකක් තියෙනවා. දරු සභාපතිතුමනි දැන් මේ රටේ අධිකරණය පිළිබඳව මුළු ලෝකෙම විශ්වාසයක් අපි ගොඩනගලා තියෙනවා. අපේ ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන ඇමතුමත් පිළිගන්නවා මේ රටේ ස්වාධීන අධිකරණය තියෙන්නේ කියලා. දැන් පහුගිය මාස කිහිපය තුල අපේ අධිකරණ විනිශ්චයකාරවරුන් විවේචනය කරලා අධිකරණය අපහාස වෙන සිද්ධීන් 70කට වැඩි ප්‍රමාණයක් මේ සමාජ වෙබ් අඩවි හරහා ප්‍රචාරය කරලා තියෙනවා. දැන් මේ විනිශ්චයකාරවරු හරි අසරණයි. හෙට නඩු තීන්දුව දෙන්න තියෙන එකේ අද මේ වෙබ්සයිට් එකේ දානවා විනිශ්චයකාරවරයා අහවල් ගෙදර ගිහිල්ලා කෑම කෑවා අහවලාගෙන් සල්ලි ගත්තයි කියලා. කොහොමද විනිශ්චයකාරවරයෙක් මේ නඩු තීන්දුව දෙන්නේ? එතකොට මේ රටේ ජනතාවට ලෝකේ ජනතාවට මේ අධිකරණය ගැන දෙන පණිවිඩය මොකක්ද? එතකොට මේ විදිහට මේ විනිශ්චයකාරුන්ට යන්න තැනක් නැහැ. කියන්න තැනක් නැහැ. ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන්න බෑ. එතකොට කවුද මේ අධිකරණය අපි අමාරුවෙන් ගොඩනගාගත්ත මේ අධිකරණයේ ස්වාධීන අධිකරණය විනාශ කරන්නේ කවුද? මේ ලංකාවේ නිවුස් කියන්නේ කවුද? සඳරුවන් කියන්නේ කවුද? මේ රටෙන් පන්නපු පුලන්නෙක්. මම පුලන්නෙක් කියන්නේ මාධ්‍යකාරයෙක් නෙමෙයි. මේ රටේ පුලන්න කියන්නේ ඕන කෙනෙකුට ගරු කෙහෙලිය മന്ത്രിතුමා ඔබතුමා පවුන් 100ක් දෙන්න මේ සඳරුවන්ට e-news එකේ කාට හරි මට මඩ ගහන්න ඕන නම් ඔබතුමාගේ පවුන් 100 අරගෙන හෙට ඕන දෙයක් ලියනවා. ඒක නිසා මේවා ඔහු ලන්ඩන් හිටියයි කියලා මේක කරන්න දෙන්නේ නැහැ. අපි පියවර ගන්නවා ගරු සභාපතිතුමනි අධිකරණයට අපහාස කිරීම පිළිබඳව වාර්තා කරලා ජාත්‍යන්තර වරෙන්තුවක් අරගෙන අපි මේ රටට ගෙන්නලා හරි නඩුව අහනවා ගරු සභාපතිතුමනි. ඔව්. ඒ වෙබ්සයිට් එකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා මෙහෙවන්නේ කවුද? ඒක මෙහෙවන කට්ටිය අපි දන්නවා ගරු. ඒකට මුදල් එකතු කරන අය අපි දන්නවා. ඒක මෙහෙවන්නේ කවුද කියලා දන්නවා. ඒ වෙබ්සයිට් එකේ යටම තියෙනවා මගේ මෙන්න මේ අහවල් ළඟට මුදල් ලෙවන්නේ කියලා දිනේෂ් ගුණවර්ධන ඇමතුමා දැකලා තියෙනවා. ඒ වන්නේ කියලා ඒකෙම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් විදිහට කියනවා මෙන්න ගිනුම එවන්න කියලා. ඉතින් මේ තත්වයක් යටතේ මේ සමාජ සාධාරණත්වයේ පිනිස මේ සමාජ වෙබ් අඩවි පිළිගන්නවා. හැබැයි මේ වෙබ් අඩවි වල්බూరు නිදහසක් අරගෙන Honorable Minister, please wind up. Yes, වල්බూరు නිදහසක් තමන් අරගෙන මේ විදිහට කටයුතු කරන්න යනවා නම් අපි නීතිය ක්‍රියාත්මක කරන්න යනවා. මේ රටේ ජන ජීවිතය මේ රටේ ජාතික ආරක්ෂාවට අනතුරක් වෙන කිසිම ආකාරයක දෙයක් අපි කරන්නට ඉඩ දෙන්නේ නැහැ කියන කාරණේ මතක් වෙනවා. ඒකම ගරු සභාපතිතුමනි only another 2 minutes මම අපේ ගරු විපක්ෂ ගරු සියලුම മന്ത്രിවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. තමන්ගේ ආරක්ෂාව රටේ ආරක්ෂාව රටේ ඒකීයභාවය අපි කවුරුත් එකතු වෙලා මේ ජාතික ප්‍රශ්න මතුවෙනකොට අපි විවාද කරගමු. අපි අයවැයට ගහගමු. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ජාතික වැදගත්කම් වල තියෙන කාරණාවලදී අපි එකතු වෙන්න ඕන. තමුන්නාන්සලට මතක ඇති. ගාතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2007 දී ප්‍රකාශනයක් කරා ඉල්ලීමක් කරා. අපි ජාතික අනතුරුදායක තත්ත්වයට පත් වෙලා තියෙන කරුණාකරලා මට සහයෝගය ලබා දෙන්න විපක්ෂ සියලු දෙනා.